ඉස්සර මං හිටියේ හමුදාවේ. හමුදාවට ගියපු කාලේ මට බොහොම ලොකුවට සැලකුවා. යුනිෆෝම් එක ඇඳලා පස්සේ මට දැනුනේ රජෙක් වගේ. හැමෝම කිව්වේ ආ රණවිරුවෙක් කියලා. බස් එකේදී පාරේදී නිවාඩුවට ගමේ ආපුවාම පන්සලට ගියාම යාළුවෝ හම්බෙන්න ගියාම පරණ ඉස්කෝලේට උත්සවයකට ගියාම මේ හැම තැනකදීම ලොකු ගෞරවයක් ලොකු පිළිගැනීමක් මට තිබුණා. හැබැයි මොකද්ද අවාසනාවකට මට හමුදාවෙන් පැනලා යන්න හිතුණා. මම හමුදාවෙන් පැනලා ආවා. මම හමුදාවෙන් පැනලා ගෙදර ගියපු දවසේ මගේ ගෙදරයි මම දිහා බැලුවේ අමුතු විදියට. මම වැරදිකාරයෙක් කියන හැඟීම මට මුලින්ම ආවේදා. හැබැයි මට හමුදාවට යන්න හිතුනේම නෑ. ටික මට තියෙන පිළිගැනීම අඩු වුණා. පන්සලේදී ඉස්කෝලේදී යාළුවෝ ගාවදී මට තිබ්බ ගෞරවය අඩු වෙන්න ගත්තා. හමුදාවෙන් පැනලා ඉන්නේ බංගු මේ හමුදාවෙන් පැනපු එකෙක් නෙව ඇබ්සන්ට් එකෙක් කියලා කියනවා මට කනින් කොනින් ඇහුණා. උත්සවවල තෑගි දෙන්න කතා කරලා අවුරුදු උත්සවය වෙනමම සලකපු මිනිස්සු ටිකෙන් ටික මාව නොසලකා හරින්න මග හරින්න මට හොරෙක් ගන්නට සලකන්න පටන් අරගත්තා. හමුදාවෙන් පැනලා ආවට පස්සේ මගේ ආදායම් මාර්ග නැති වුණා. මට හමුදාවේදී තිබ්බ ගැම්ම ශක්තිය හමුදාවේදී තිබ්බ අභිමානය ඉබේම මගේ ගාවෙන් අතුරුදහන් වෙලා යනවා මට දැනුණා. ඉස්සර වැදගත් දෙයකට උත්සවයකට අවුරුදු උත්සවයේ විනිශ්චයට ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ වැඩ කටයුතු වලට කතා කරපු අය මම ඉස්කෝලේ උත්සව වලට අවුරුදු උත්සවයට ගියත් ගණන් ගන්න විතරටපත් වුණා. මම පොණ්ඩ පුරුදු වුණා. අන්තිමේ මම පියවන්දෙක් වුණා. මම ජීවිතේ ගැට ගහ ගන්න හොරකම් කරන්න පටන් අරගත්තා. මට හමුදාවෙන් ලැබිච්ච ආයුධ බොහොම වෙන වැඩවලට පාවිච්චි කරන්න යෝජනා එන්න පටන් අරගත්තා. ඒ අපරාධකාරයන්ට විතරයි මගේ වටිනාකම දරුවේ. ඒත් ඇයිගේ ජරා වැඩවලට විතරයි. හැබැයි මට ඒක තේරෙන්නේ මම පරක්කු වැඩි. ඒ වෙනකොටත් මට ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තිබුණේ. ඒ විදි පොලිසියෙන් මාව හොයනවා. හමුදාවෙන් හොයනවා. ගෙදර ඉන්න නෑ, නිදා ගන්න නෑ, සැනසෙල්ලක් නෑ. දරුවන්ට පවා කලින් තිබ්බ ගෞරවය අභිමානය නැති වෙලා ගිහිල්ලා. රණවිරුවෙක්ගේ දරුවෙක් කියව මගේ දරුවට හමුදාවෙන් පැනපු එකෙක්ගේ දරුවක් කියන ලැජ්ජාව වුණා. ඊට පස්සේ එක එකාගේ අතකොළුවක් වුණා. එක එක ගාව වැඩ කරලා උන්ට ඕන අපරාධ කරලා තක්කඩිකම් කරලා හොරෙක් අපරාධකාරයෙක් කියලා ලේබල් එක ගහගෙන හැංගි ජීවත් වෙන්න මට සිද්ධ වුණා. හමුදාවේදී මරුණත් ලැබෙන්නේ ගෞරවයක්. ඒත් දැන් ඒක මට හීනයක් විතරයි. කවදා හරි මහමගදී මොකෙක්ගේ හරි තුවක්කුවකට බිල්ලක් බවට පත් වෙලා තමයි අපේ ජීවිත කෙලවර වෙන්නේ. ඇත්තටම හමුදාවෙන් පැනලා යන්න එපා. ඊට වඩා කරන්න කාලකන්ණි වැඩක් තවත් නැහැ. ඇබ්සන්ට් වුණු ගමම්ම රණවිරුවෙක් කියලා ලැබිච්ච අභිමානයේ ගෞරවයේ බිඳුවට තරම් පහළට වැටෙනවා. ගෙදර පවා, අම්මා තාත්තා පවා, දරුවෝ පවා අපිව ගණන් ගන්න නැතු යනවා. ඒ නිසා රණවිරුවෙක් විදියට ඔබ ලබන අභිමානයේ ගෞරවය ආරක්ෂා කරගන්න. මං වගේ ගොන් තීරණයක් ගන්න එපා. මොකද හමුදාවෙන් පැනලා යන එක තරම් මෝඩ වැඩක් තවත් නැහැ. අපිව පුහුණු කරලා අපිට පහසුකම් ටික දීලා අපේ විනය හදලා අපිට පරි ටික වෙලාවට ගෙවලා රටේ අභිමානනීය පුරවැසියෙක් බවට පත් කරලා අපිට පවර්ලා තියෙන තුන් රාජකාරිය. ඒ තමයි මේ මහ පොළොව ආරක්ෂා කරන්නේ. අපිට ඉස්සර හමුදා හිටපු සොල්දාදු අප වෙනුවෙන් ජීවිතේ පූජා කරලා බෝබ වලට බිලි වෙලා ත්‍රස්තවාදී වෙඩි උඩ දැක යුද්ධයට ගිහිල්ලා රැකගත්ත මේ පොළොව දැන් අපිට තියෙන ආරක්ෂා කරගෙන ඉන්න විතරයි. දැන් යුද්ධයක් නැහැ. අපිට විරුද්ධව ත්‍රස්තවාදී අපිට විරුද්ධව ආයුධ වෙඩි උණ්ඩ බෝම්බ හඬ ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපි තව ටිකක් අපි ගැන හිතන්න පුරුදු වෙමු. අපි ගැන හිතන්නේ නැත්නම් අඩුම තරමේ පොළ ගැනවත් හිතමු. මං කරපු ගොන් වැඩේ කරලා කවදාවත් හමුදාවෙන් පැනලා යන්න නම් එපා. මං වටුණු වලේ වැටෙන්න එපා. මං වැඩිපුර නොහිත හමුදාවෙන් පැනලා ඇවිත් ඒ වැරද්ද හදා ගන්න බැරුව දුක් කෙනෙක්.